පූජා. කවි. ඔයාගේ කවි වගේ ඇස් දෙක ඉස්සරහා ඉන්නවා. ඇයි අච්චර? ඇයි ඔයා මාව ගණන් ගන්න නැත්තේ? කවි කවිතා ඔයාට කිසිම දවසක කවිත වෙන්න බෑ. එයයි කියලා දන්නවද? එයා මැරුණේ මගේ අත් දෙක උඩ මගේ ඇස් දෙක දිහා බලාගෙන. ඒ වේදනාව මට අදටත් දැනෙනවා. ඒ වේදනාව මගේ හදවතේ හිර කරගෙන මෙච්චර කාලයක් ජීවත් වුණා. අක්කා අද මං විතරයි කතා කරන්නේ. මේ මම විතරයි කතා කරන්නේ. ඔයත් මං කියන දේ අහන්න. මං හරි වේදනාවකින් ජීවත් වෙන කෙනෙක්. ඒ වේදනාව මම පිස්සෙක් බවට පත් කරලා තියෙන්නේ. මම තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔයාව කවි කියලා මට හිතන්නවත් බෑ. මේ පින්තූරේ ඉන්න කවි එයා මට මෙච්චර දුකක් දීලා එයා යන්න ගියා. ආදරේ වේදනාව මන් දන්නවා චිර. ඔයා තරම් ලස්සනට මට ඒක කියා ගන්න බෑ චිර. මට අචිර කියලා කියන්න එපා. මීට පස්සේ ඔයාගේ ජීවිතේ අචිර කියලා කෙනෙක් නැහැ. ප්ලීස්. ඔයාගේ ජීවිතේ ඉන්නේ ජීවන්ත. ඔව්. ඔයාගේ ජීවිතේ ජීවන්ත. ජීවන්ත කියන්නේ මටත් වැඩි ඔයාට ආදරය කරන කෙනෙක්. එයා ඔයාව හොයනවා ඇති. කරුණා කරලා යන්න පූජා. යන්න. දැන් ඉතින් යන්න. ආයේ කිසිම දවසක මේ පැත්තේ එන්න හිතන්නවත් එපා. පූජා මං කියන දේ තේරුම් ගන්න. ජීවන්තට ඔයා ඕනේ. ඒකයි මම මේ කියන්නේ. ඔයාට මම පොඩ්ඩක්වත් ආදරය කරන්නේ නැහැ පූජා. යන්න. 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 එයාට යන්න දෙන්න. එයාට යන්න දෙන්න අක්කේ. කවි.
පූජා කිසිම දෙයකට බය වෙන්න එපා. හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙයි. හැම තිස්සෙම ඔයා ගැනම විශ්වාසය තියාගන්න. ඔයාගේ ආදරේම තමයි හැමදාම ඔයාව ආරක්ෂා කරන්නෙත්. ඒ නිසා ඔයාට වරදින්නේ නැහැ. පරිස්සම ගිහින් යන්න පූජා. ඔයාට දුකයිද? මගේ හිත හයියයි මල්ලි. ඒක මන් දන්නවා. අක්කා පූජාගේ ලෝකෙ වෙන එකක්. ඒක තේරුම් ගන්න. බලන්න. කවි පූජා වෙන්නෙත් නැහැ, පූජා කවි වෙන්නෙත් නැහැ. ඒ දෙන්නම හිතන පතන විදිය වෙනස්. තේරෙනවද? අවිත් අපි දෙන්න විතරයි මේකෙන්. හරි. අපි දෙන්න මම හොස්පිටල් ගිහිල්ලා එනවා. ඔයා එතකොට ගාඩන් එක ආස්පාස් කරලා, ගෙවල් ආස්පාස් කරලා වෙනද වගේ මෙමු. පූජා අපි දාලා ගියා. ඒක අමතක කරලම දාන්න. මං දවසක ඔයාට කිව්වා නේද? කවදා හරි මේ ලෝකේ ඉන්න ලොකුම වැරදිකාරී මං වෙයි කියලා. දැන් ඒක ඇත්ත වෙලා. ඒකත් ඇත්ත. ඔයා තමයි මේ ලෝකේ ඉන්න ලොකු වැරදිකාරයා. ඔයා දන්නවද එහෙම කියන්නේ මොකද කියලා? ඔයා කොච්චර වැරදි කරලා තියෙනවද කිව්වොත් ඔයාට ආදරේ නොකර ඉන්න බැරි තරම් වැරදි කරලා.